අයිබෝවන් ඉතින් කොහොමද ඔයාට ඔන්න මම අදත් ස්ටාර් රීඩින්ස් නාලිකාවට ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා. මම මේ වීඩියෝ එක ඔයාට කියනවා ඔයාගේ ලැබෙන එක අද නම් හරිම සුවිශේෂී. මොකද අද මම මේ වීඩියෝ එක කරන දවස තමයි 11/11. ඉතින් ලොකු ශක්තියක් ඕපන් වෙන දවසක් 11/11 පෝටල් එක අද ඕපන් වෙනවා. ඉතින් ඒකත් එක්කම තමයි මම හිතුවේ අදම මම වීඩියෝ එක කරනවා කියලා. සමහරට ඔයා දකින්න දවස වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ වීඩියෝ එක හරිම සුවිශේෂී. මේක ඔයා දකිනවා කියන්නේම ඔයාට මේක විශ්වයෙන්ම ලබා දෙන දෙයක්. ඔයාට මේක දකින්න සලස්වන දෙයක්. ඒක නිසා මේ මැසේජ් එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මේ වීඩියෝ එක මේ නොවැම්බර් මාස ගැනවත් 11/11 පෝටල් එක ගැනවත් සම්පූර්ණයෙන්ම නොවෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහා මාසෙට තමයි මම ඔයාලට ප්‍රෙඩික්ෂන් එක දෙන්නේ. එතකොට මම මේ කරන දවස අදාළ නැහැ මම කරන වීඩියෝ එකට. හැබැයි මොකද මම අද කරන්නේ ටයිම්ලස් රීඩින් එකක්. සාමාන්‍යයෙන් මම ස්ටාර් රීඩින්ස් නාලිකාවේ මේ වගේ දේවල් කරනවා ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට පික් අ කාඩ් එහෙම නැත්නම් ලයිව් කාඩ් ෂෆ්ලින් තමයි කරන්නේ. හැබැයි මම අද මේ කරන්නේ ටයිම්ලස් රීඩින් එකක්, කලෙක්ටිව් රීඩින් එකක්. එතකොට ඒක කොයි වෙලාවෙ බැලුවත් ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක ඔයාට ඒක අදාළ කරගන්න පුළුවන්. හැබැයි මම අද මේ දිනේ මම තෝරගත්තේ මේ දිනේ තියෙන ශක්තියත් එක්ක මට හොඳ දෙයක් ඔයාට දෙන්න පුළුවන් නිසා. ඉතින් ඉල්ලනවා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයගොල්ලෝගෙන්. ඉතින් මේ වෙනකන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද බෙල් අයිකන් එක ක්ලික් කරලා තිබ්බොත් ඔයාට මේ වගේ වැදගත් දේවල් නොටිෆිකේෂන් එකක් එන්න පුළුවන්. ඉතින් ඔයාව වැදගත් දේවල් හොයාගෙන එන්න පුළුවන්. එහෙම ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තොත් ඒ වගේම ලයික් එකක්, කමෙන්ට් එකක් එකතු කරන්නත් ඕන අමතක කරන්න එපා. ඉතින් මේ ඔයාට මේ කියන්න තියෙන අර මේ වීඩියෝ එක පටන් ගන්නෙදිම කිව්වා මේක හරිම විශේෂ දවසක් මම අද මේක කරන්නේ. ඔයා මොන දවසේ මේක දැක්කත් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේක දකින්න හේතුවකට කියලා මම කිව්වනේ. ඉතින් මේක වැඩිපුරම මේ නොවැම්බර් මාසයේ පුරාම දැන් අද මේ ඕපන් වෙන 11/11 මේ පෝටල් එකේ ශක්තිය මේ නොවැම්බර් මාසයේ පුරාම පවතිනවා. ඉතින් මේකෙදි ඔයාට විශේෂයෙන්ම ඔයාට දේවල් කරගන්න පුළුවන්. ඔයාට දේවල් ළඟා කරගන්න පුළුවන්. ළඟා කරගන්න ඔයාට වෙනදට ඔයා විශේෂ දේවල් කරනවා, වැඩ කරනවා, මහන්සි වෙනවා. හැබැයි මේ තීර ශක්තියෙන් ඔයාට ලොකු එෆර්ට් එකක් දාන්න නැතුව දේවල් ඔන්න ළඟා කරගන්න වැඩක් ගන්න පුළුවන් කියන එක කියනවා. ඉතින් මේකෙදි මේ ශක්තියත් එක්කම මේ කාලය දැන් වෘශ්චික සමය කියලාත් අපි කියනවා. ස්කෝපියෝ සීසන් එක ඒක විශේෂයි. ඒකයි මේ 11/11 පෝටල් එකයි මේ හැමදේම නිසා. ඉතින් මේ නොවැම්බර් මාසය කියන්නේ මේ අවුරුද්ද පුරාම තියෙන මාස වලින් ගත්තොත් ශක්තියෙන් ඉහළම ශක්තියක් තියෙන මාසය කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ඉතින් මේ තියෙන මේ තරම් මේ ලොකු ශක්තියත් එක්ක ඔයා වෙහෙසුනොත් මේ ශක්තිය ඔයාට ලබා ගන්න ඔයා උත්සාහ කළොත් ඒකෙන් ඔයාට ලබා ගන්න බැරි දෙයක් නෑ කියන එක ඒ තරම්ම ලොකු ශක්තියක්. ඒක තමයි ඔයාට කියන්න දෙන්නේ. ඉතින් මේ දේවල් නිසාම ඔන්න ඔයාට තව පුංචි දෙයක් කියන්න තියෙනවා. මේ දේවල් නිසාම මේ 11/11 පෝටල් එකත් ඕපන් වෙන එකම මේ මාසේ අන්තිම වෙනකම් බලපවත්වන්න මං විශේෂ ස්පෙල් එකක් හදලා තියෙනවා. මේ ස්පෙල් එක තමයි Celestial Reset ස්පෙල් එක. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් අපි Celestial යලි පිහිටුවීමේ ස්පෙල් එක කියලා කියනවා. ඉතින් මේකෙන් wealth, success, abundance, healing කියන දේවල් ඔයාට වැඩිපුර මේ මාසෙදී මේ අන්තිම වෙනකන් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් ඒක ලබා ගන්න අවශ්‍ය විස්තර මම ඉදිරියේදී කියන්නම් ඔයාට. ඉතින් ඔහොම ගොඩක් දේවල් මම ඔයගලන්ට කිව්වා. අපි බලමු දැන් අද මම දෙන මේ විශේෂ දවසේ ඔයගලන්ට හදන මේ රීඩින් එක මොකක්ද කියලා. ඉතින් අපි බලමු ඔයාට මොනවද මේ මැච් කරගන්න තියෙන පොයින්ට්ස් ටික කියලා. ඉතින් මුලින්ම ඔන්න ඔයා ඇඳගෙන ඉන්නේ මල්ටි කලර් ඇඳුමක් නම් මෙන්න මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තනි කළු ඇඳුමක් නම් ඒත් මේ රීඩින් එක ඔයාට කියලා කියනවා මල්ටි කලර්. නැත්නම් තනි කළු ඇඳුමක් ඇඳන් ඉන්නවා නම් මේ රීඩින් එක ඔයාට.
එතකොට ඔයා ඉපදලා තියෙන මාසය 4 ඒ වගේම 8 නම්. ඒ කියන්නේ අප්‍රේල් මාසේ ඒ වගේම අගෝස්තු මාසේ නම් මේ රීඩින් එක ඔයාට ඒ වගේම ඔයාගේ ඉපදිච්ච වර්ෂයට අන්තිමට එන නම්බර් එක 4 නම් 4 එනවා නම් 94 වෙන්න පුළුවන් 84 වෙන්න පුළුවන් 74 වෙන්න පුළුවන් එහෙම නැත්නම් 2004 2024 නම් කෙනෙක් මේක බලන්න විදියක් නැහැ 2014 කෙනෙක් ඒත් ඔව් 2014 වගේ දරුවෙක් ඉන්නවා නම් බැලුවට කමක් නැහැ 2004 94 එතකොට 84 74 වගේ නම්බර්ස් අන්තිමට 4 එනවා නම් ඒත් මේ රීඩින් එක ඔයා බලන්න ඕනේ. එතකොට ඒ වගේම ඔව් ඔයා මකර ලග්නයේ කෙනෙක් නම් ඒ වගේම වෘශ්චික ලග්නය කුම්භ ලග්නය මකර වෘශ්චික වගේම කුම්භ ලග්න වලට අයිති කෙනෙක් නම් ඒත් ඔයා මේ රීඩින් එක බලන්න ඕනේ. අද මේ වීඩියෝ එක බලන්න ඉස්සරින් ඔයා ලොකු තිබහකින් මොනවා හරි දෙයක් බිව්වා නම් හරිම තිබහ වෙලා ටිකක් වෙලා වතුර බොන්න නැතුව ඉඳලා එකපාරට වතුර ගොඩක් බිව්වා නම් වතුර හරි වෙන මොනවා හරි දෙයක් කර ඔයාට හරිම තර්ස්ටි තිබහක් ඇති වෙලා ලොකු තිබහක් ඇති වෙලා දෙයක් බිව්වා නම් මේ වීඩියෝ එක බලන්න කලින් ඒත් මේ වීඩියෝ එක ඔයාට කියලා කියන්න ඕනේ. ඒ වගේම තව බලමු අපිට තව මොනවද කියන්න තියෙන්නේ. ඔව් දැන් ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔයා කකුල ආවරණය කරගෙන නම් ඉන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. ෂොක්ස් දාලා තියෙන්න පුළුවන්, ෂූස් දාලා තියෙන්න පුළුවන්, ස්ලිපර්ස් දාලා තියෙන්න පුළුවන්. ඒ වගේ පා වහන්න පැලඳගෙන ඉන්නවා නම්, පය වැහෙන දෙයක් පැලඳගෙන ඉන්නවා නම් මේක බලන වෙලාවේ මේක අහන වෙලාවේ ඒත් ඔයා මේක ඉවර වෙනකන් අහන්න ඕනේ. ඒ වගේම මේ ඔයා ගොඩක් සිල්වර් දේවල් වලට ආස කරන කෙනෙක් නම් සිල්වර් කලර් ජුවලරිස් වෙන්න පුළුවන් වෙන මොනවා හරි ඇක්සසරිස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා ඒවයින් ඇඳුම් ගන්න පුළුවන් එහෙම නැත්නම් ගෙදර ලස්සන කරන දෙයක් මොනවා හරි ඔයා වැඩිපුර ඔයාගේ ඇහැ යනවා නම් සිල්වර් කලර් එකට සිල්වර් වලට ඇහැ යනවා නම් ඒත් ඔයාටත් මේ වීඩියෝ එකේ මෙසේජස් තියෙනවා මේක බලන්න ඕනේ. ඉතින් ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔයා දැන් ඉන්න තැන ඔයා මේක බලන අවට ඔයාගේ ගේ ඇතුලේ වෙන්න පුළුවන් එළිය වෙන්න පුළුවන් කොහේ හරි තැනක ඔයාට කොළ පාට ගස් පේනවා නම් ගස් පේන තැනක ඉන්නවා නම් පින්තූරයකින් හරි ඔයාට ගහක් පේනවා නම් එහෙම නැත්නම් ආටිෆිෂල් ප්ලාන්ට් එකක් හරි ඔයා ඉන්න තැනක අවට තියෙනවා නම් එහෙම පේනවා නම් ඔයාට හරියට දැන් පේන්න ඕන වටපිට බැලුවාම එහෙම පේන්න තියෙනවා නම් ඒත් ඔයා මේ රීඩින් එක බලන්න ඕනේ. ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා මම දැන් මේ වීඩියෝ එක කරන්නේ මං කිව්වා 11 කියලා මම මේක රෙකෝඩ් කරන්නේ. එතකොට ඔයා මේක බලන වෙලාව උදේ 11 රෑ 11 අතර නම් ඔයා බලන දවස අදාළ නැහැ. මම මේ කියන්නේ වෙලාව විතරයි. මම කරන්නේ 11 date එකේ. හැබැයි ඔයා බලන වෙලාව 11 උදේ නම් 11 රෑ ඒ වෙලාවල් දෙක අතර කාලයේදී උදේ රෑ අතර කාලයේදී නම් බලන්නේ දවසේ හැබැයි රෑ උදේ වෙන්න බෑ. ඒ කියන්නේ රෑ 11 ඉඳලා ආයි පහුවෙනිදා උදේ 11 නෙමෙයි. ඒ දවස ඇතුළත උදේ 11ත් රෑ 11ත් අතර වෙලාවක ඔයාට මේක ලැබුණා නම් ඒත් ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ. අද දවසේ ඔයා කාට හරි මොනවා හරි දෙයක් ගන්න සල්ලි වියදම් කරාද? සල්ලි දුන්නද? ගොඩක් වෙලාවට මේක සල්ලි දුන්නා කියලා එක්ක ඔයා කාට හරි කියනවා මට කඩේ මොනවා හරි ගෙනත් දෙන්නකෝ කියලා අතට සල්ලි දෙන්න පුළුවන්. එහෙම වුණත් වෙන්න පුළුවන්. එහෙම වගේ මොනවා හරි දෙයක් ගන්න කියලා මොනවා හරි දෙයකට වියදම් කරන්න කියලා ඔයාගේ අතින් කෑෂ් දුන්නා නම් මේ වීඩියෝ එක ඒත් ඔයා බලන්න ඕනේ. ඒ වගේම ඔයාට අද කවුරු හරි බැන්නා නම් ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වැඩ කරන තැන කොහේ හරි කාගෙන් හරි ඔයා බැනුමක් ඇහුවා නම් ඒත් මේ වීඩියෝ එක ඔන්න ඔයාටත් අදාළයි. ඒ වගේම පහුගිය දවස් ටිකේ පහුගිය සතිය කියමුකෝ ගොඩක් වෙලාවට ඉතනින් එහාට නම් වැඩක් වෙන්නේ නැහැ. පහුගිය සතිය ඇතුළත ඔයා ටිකක් දේවල් මොකක් හරි දෙයක් ගැන කල්පනා කරලා හිත රිදගෙන හිටියා නම්
විශේෂ දෙයක් ඔයාට ඒක වෙන්න ඕන විශේෂ දෙයක් ඒ දේ ගැන කල්පනා කළා ඔයා හිත රිද්දගෙන හිටියා නම් තාමත් මේක බලන වෙලාව වෙනකොනුත් ඒ හිත රිදීම ඔයාට තියෙනවා නම් ඒත් ඔයාට මේ වීඩියෝ එක අදාළයි. ඒ වගේම ඔයාගේ නම පටන් ගන්න අකුර සයන්න එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් S අකුර නම් ඔයාගේ නමේ අකුර නම් දෙක තුනක් තියෙනවා නම් ඒ ඔයාගේ මුල් අකුරක් තියෙනවා නම් සයන්නෙන් නම් දෙක තුනක් තියෙන අයගේ මුල් අකුරක් සයන්නෙන් තියෙනවා නම් මේක සර්නේම් එක නෙමෙයි අර භාවිතා වන නම සාමාන්‍යයෙන් එහෙම මුල් අකුර සයන්නෙන් තියෙනවා නම් නැත්නම් S අකුරෙන් තියෙනවා නම් ඒත් ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ. තව මේක බලන්නේ ඔයා විදේශ රටක ඉන්න කෙනෙක් නම් ටිකක් සීතල මේ වෙලාවේ දැනෙනවා නම් වින්ටර් එක පටන් අරන් ගොඩක් වෙලාවට සමහර තැන්වල වින්ටර් එක පටන් ගන්නවානේ. ඉතින් දැන් ඔයාට මේක බලන වෙලාවේ ලොකු සීතලක් දැනෙනවා නම් සමහරට පහුගිය දවස් ටිකේ තිබ්බ සීතලට වඩා මේක බලන වෙලාවේ සීතල වැඩි නා. උෂ්ණත්වය අඩු වෙලා සීතල වැඩි නා. එහෙමනම් ඒත් ඔයා මේ වීඩියෝ එක බලනකොට ලංකාවේ හිටියත් සමහර විට ඔයා දැන් උෂ්ණ පැත්තක ඉන්න කෙනෙක් නුවර එළියට වගේ මේ දවස්වල ගිහිල්ලා ඉන්නවා නම් අන්න එහෙම සීතල වෙන පැත්තකට රස්නේ පැත්තක ඉඳලා සීතල වෙන පැත්තකට මේක බලන දවසේ මේක බලන වෙලාවේ ගිහිල්ලා ඉන්නවා නම් ඔන්න ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ. තව ඔයා දැක්කනම් කහ පාට නිල් පාටයි මේ පාට දෙකෙන් කුරුල්ලෝ ඔයා දැක්කනම් පිහාටු තින කහ පාට පිහාටු තින කුරුල්ලෝ ඒ වගේම නිල් පාට පිහාටු තින කුරුල්ලෝ මේක අද ඉඳන් පහුගිය දවස් 3ක් ඇතුළත දැක්කනම් මේ වීඩියෝ එක බලන වෙලාවට කලින් දවස් 3ක් ඇතුළත දැක්කනම් කහ පාට පිහාටු නිල් පාට පිහාටු තින කුරුල්ලෝ ඔන්න ඔයාට එහෙම මතකයක් තියෙනවා නම් දැක්ක කියලා ඒත් ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ. ඉතින් සතු ගැන කතා කරද්දී ඔයා දැන් මේ වීඩියෝ එක බලන මේ අද දවසේ ඔයාට පූසෙක් කෑ ගහන සද්දයක් ඇහෙනවා. පූසෝ අඬන පූසෝ කෑ ගහන සද්දයක් අද දවසේ ඇහුණා නම් මේක වීඩියෝ එක බලන්න කලින් එහෙම ඇහුණා කියලා මතකයක් තියෙනවා නම් ඒත් ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ. ඒ වගේම බලල් පවුලට අයිති සතෙක්ගේ පින්තූරයක් ඔයාට පේන්න තියෙනවා. පූසෙක් කොටියෙක් අපි දන්නවා බලල් පවුලට අයිති කිව්වහම පූසෝ කොටියෝ දිවියෝ ව්‍යාග්‍රයෝ ඉතින් ඔය විදිහට ඉන්නවානේ. ඒ වගේ කෙනෙක්ගේ පින්තූරයක් ඔයාට අද ඔයාගේ ඉන්න තැන අවට වෙන්න පුළුවන්. එහෙම පේන්න තියෙනවා නම් එහෙම නැත්නම් ඔයා ටීවී එකේ පේන්න තියෙනවා නම් එහෙම නැත්නම් ඔයා ඇත්තම සතෙක් හරි ඔයාට පේන්න ඉන්නවා නම් පූසෙක් හරි පේන්න ඉන්නවා නම් එහෙම හිටියොත් ඒත් ඔයා මේ වීඩියෝ එක ඔන්න බලන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයාගේ මේ වම් ඇහැ කසනවා නම් දවස් 2-3ක ඉඳලා වම් ඇහි මොකක් හරි කැසීමක් එහෙම නැත්නම් වම් ඇහැ රිදෙනවා මොකක් හරි දැවිල්ලක් මොකක් හරි එහෙම දෙයක් වම් ඇහි තිබුණා නම් ඒත් ඔයා මේ වීඩියෝ එක ඔන්න බලන්න ඕනේ. ඔන්න ඔයාට තව ලබන සතියේ මේ එන සතියේ ඔයාට ඇවිල්ලා තියෙනවා නම් ඉන්විටේෂන් එකක් පාටි එකකට වෙඩින් එකකට get together එකකට ඒ වගේ කට්ටිය එකතු වෙන සෙලිබ්‍රේට් කරන දෙයකට ඔයාට කවුරු හරි ඉන්වයිට් කරලා තියෙනවා නම් ඉන්විටේෂන් එකක් එවලා තියෙනවා නම් ඒත් ඔයාත් මේ වීඩියෝ එක බලන්න ඕනේ. ඒ වගේම ඔයාගේ පවුලේ ළඟම හිතවතෙක් ටිකක් අසනීපෙන් අපි කියමු හොස්පිටල් එකේ ඉන්නවා නම් එහෙම නැත්නම් ටිකක් වැඩිපුර වෙනදාට වඩා ටිකක් අසනීප ගතියෙන් ගෙදරම ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඔයාට සමීප කෙනෙක් පවුලේ කෙනෙක් හැබැයි ඔයාට නෑ කමක් තියෙන කෙනෙක් මෙහෙම අසනීපකින් ඉන්නවා නම් දැන් පහුගිය සති දෙකක් ඇතුළත වගේ දින 14ක් තිස්සේ ඒ දින 14 ඇතුළත වගේ ඔයාට හැම ඉන්නවා නම් කෙනෙක් ඒත් ඔන්න ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ. ඉතින් ගොඩක් දේවල් කිව්වා ඔයගේ මොනවා හරි ඔයාට මැච් වුණා නම් ඉතින් ඔන්න ඔයාට මේ වීඩියෝ එක අදාළ වෙනවා. ඉතින් ඔයාට මොනවා හරි මැච් වුණා නම් කැමති නම් කමෙන්ට් එකක් වුණත් ඔයාට දාන්න පුළුවන්. මට මෙන්න මේක මැච් වුණා කියන එක. ඉතින් අපි බලමු මොනවද දැන් කියන්න යන්නේ මේ නොවැම්බර් මාසෙට. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන නොවැම්බර් මාසේ දැන් අද 11යි ඊයේ උසස් පෙළ පටන් ගත්තා. ඉතින් උසස් පෙළ කරන අය කලින් ඔය එක්සෑම් වලට ෆේස් කරන්න කලින් ගොඩක් අය මෙසේජස් දාලා තිබුණා. රීඩින්ග්ස් අරගෙන තිබුණා එක එක. ඉතින්
ඒ අයට මම සුබ පතනවා මේ එක්සෑම් එක සාර්ථකව කරගන්න හම්බෙන්න කියලා. ඉතින් පළවෙනියට මේගොල්ලන්ට සුබ පතනවා. සුබ පතලා ඔන්න පටන් ගන්නවා. ඉතින් එක්සෑම් ගැන කිව්ව නිසාම කියන්න ඕනේ මේ නොවැම්බර් මාසයේ. දැන් A level exam එක විතරක් නෙමෙයි ගොඩක් දේවල් තියෙනවා. එක එක්කෙනා එක දේවල් වලට ෆේස් කරනවා, ඉන්ටර්වියුස් වලට යනවා, ඉගෙන ගන්නවා, අලුතින් කෝසස් පටන් ගන්නවා. ඉතින් ඔය මොන දෙයට වුණත් ඔයා අලුතින්ම දෙයක් ඉගෙන ගන්න පටන් ගන්නවා නම් එහෙම නැත්නම් අලුතින්ම දැන් පළවෙනියටම එක්සෑම් සමහර අය රිපීට් එක්සෑම් වලට මුහුණ දෙනවනේ. ඒකක් නෙමෙයි මං කියන්නේ. ඔයා අලුතින්ම දැන් එක්සෑම් එකකට වාඩි වෙනවා නම්, ඉන්ටර්වියු එකකට යනවා නම්, පළවෙනි පාරට නම් ඉන්ටර්වියු එකකට යන්නේ. ඉතින් මේ ඉස්සරහට එන සතිය පහ වුණාම එන මේ දේවල් මේ ඔයාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉගෙන ගන්න දේවල් සම්බන්ධයෙන් ඔයාට එහෙම නැත්නම් ඔය ඉන්ටර්වියු ඔයාගේ දැනුම පරීක්ෂා කරන දේවල් සම්බන්ධයෙන් වෙන දේවල් වල හොඳ ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට එහෙම දෙයක් දැනටත් තියෙනවා නම් ඉස්සරහට ෆේස් කරන්න. එහෙම නැත්නම් ඉස්සරහට දෙයක් පටන් ගන්න තියෙනවා නම් ඔයා දැන් හොඳට මහන්සි වෙන්න. මොකද මේක මම මේ රීඩින් එක ඔයා දකින දවසේ ඉඳලා සතියක් පහ වුණාම එන ඒ වගේ ඒ දේවල් වලට අදාළ දේවල් ඔයාට බොහොම හොඳින් කරගන්න, බොහොම හොඳින් ෆේස් කරන්න, ඒ දේවල් හොඳට කන්ටිනියු කරගෙන යන්න ඔයාට පුළුවන් වෙනවා. ඒ වගේ එක්සෑම් වල, ඉන්ටර්වියු වල ප්‍රතිඵල ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒක නිසා තව දවස් 7ක් ඔයාට තියෙනවා. ඒක නිසා ඒ දවස් 7 හොඳට මහන්සි වෙලා ඒවට කැප වෙන්න. අනිවාර්යයෙන්ම ඒ ඊළඟ සතියට එන දේ, දෙවෙනි සතියට එන දේවල්, ඒ දෙවෙනි සතියෙන් පස්සේ එන ඒ දේවල් වලට ඔයාට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඉන්ටර්වියු එක්සෑම් මේ වගේ දේවල් ගැන කිව්වට පස්සේ තව දෙයක් තියෙනවා. ඔයා මොනවා හරි දෙයකට වග කියන කෙනෙක් නම් ඔයා එක්කෝ ඔයා ජොබ් එක කරනවා, ඔයා යටතේ කට්ටියක් වැඩ කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ලොකු බිස්නස් එකක් කරනවා. එහෙම නැත්නම් ඔයා බිස්නස් කරන තැනක වැඩ කරනවා. එහෙම නැත්නම් ඔයා බිස්නස් පාර්ට්නර් කෙනෙක්. ඔය මොනවා හරි එහෙමත් නැත්නම් ඔයා මොනවා හරි ආයතනයක වග කියන කෙනෙක් නම් දෙයකට ඔයාගේ අතින් ඉස්සරහදී මොනවා හරි වැරද්දක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා, මිස්ටේක් එකක්. ඉතින් සමහර විට ඒ මිස්ටේක් එකෙන් ලොකු දෙයක් සිද්ධ නොවෙන්න පුළුවන්. සමහර විට ඉතින් කියන්න බෑ. ඒ මිස්ටේක් එකෙන් ලොකු දෙයක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා මොනවා හරි දෙයකට සයින් කරනවා නම් හරි, එහෙම නැත්නම් ඔයාගේ අතින් ඩොකියුමන්ට් එකක් දෙනවා නම්, ඔයා කාට හරි වග කියනවා. මං කිව්වා අර කවුරු හරි කෙනෙක්ට ලොක්කෙක්, ඔයා බොස් කෙනෙක් නම් ඔයාගේ යටතේ කට්ටියක් වැඩ කරනවා නම් එතකොට ඒ අය අතින් වෙන දෙයක් ඔයාට බලපාන්න පුළුවන්. එතකොට ඔයා බොස් කෙනෙක් නම් ඔයා මොනවා හරි ඔතොරිටි පීපල් කෙනෙක් නම් කවුරු හරි එහෙම ඔයා කාට හරි වග කියන කෙනෙක් නම්, මොනවා හරි වගකීමක් සහිතව වැඩ කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් ඔයා යටතේ වැඩ කරන අය ගැන හොයලා බලන්න. ඔයාගේ අතින් මොනවා හරි දේවල් මිස් වෙන්න පුළුවන්. ඔයා මොනවා හරි ගානක් ලියද්දි ගානක් වුණත් වරදින්න පුළුවන්. එහෙම මොනවා හරි මිස්ටේක් එකක් වෙලා ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් chance එකක් තියෙන නිසා කියන්නේ ඒක වළක්ව ගන්නයි කියන්නේ. අනිවාර්යයෙන්ම රීචෙක් කරන්න, ඩබල් චෙක් කරන්න, ඔයාගේ වැඩ කරන අය කරන දේවල් චෙක් කරන්න, හොඳට ඇසිස්ට් කරන දේවල් හොඳට බලන්න. දෙතුන් පාරක් චෙක් කරලා මිසක් දේවල් ඔයාගේ අතින් රිලීස් වෙන්න ඉඩ දෙන්න එපා. මොකද මිස්ටේක් එක ඔයාගේ අතේ වෙන්න පුළුවන් කියන එක කියන්න ඕනේ. ඒක වළක්ව ගන්න අනිවාර්යෙන් වැඩ කරන අයට මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් පොඩ්ඩක් ඔන්න ඉස්සරහා මාසෙදී ඔයාගේ අතින් වෙන දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා අත්වැරදි වෙන්න ඉඩ දෙන්න එපා. මිස්ටේක්ස් වලට ඉඩ දෙන්න එපා. ඒක තමයි කියන්නේ. ඉතින් ඊළඟට ඔයාගේ හිත නම් ගොඩක් උණු වෙනවා මෙන්න මේ එන මාසෙදී. බලන්න ඔයාට මොකක් හරි ලොකු සිද්ධියක් සිද්ධ වෙනවා. ඔයාගේ හිත උණු වෙලා සමහර විට ඔයා ළඟ තියෙන වටින දෙයක් වුණත් ඔයා කෙනෙක්ට දෙන්න පුළුවන්. කෙනෙක් එයි ඔයාගේ ළඟට, එක්කෝ එයා දුක කියයි, නැත්නම් එයාගේ ප්‍රශ්නයක් කියයි. ඉතින් මේ කෙනා ගොඩක් කලාවට ඔයා ආදරය කරන කෙනා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පවුලේ කෙනෙක් වෙන්නත් පුළුවන්, යාළුවෙක් වෙන්නත් පුළුවන්. එහෙම හරියටම මේ කෙනා කියලා කියන්න බෑ. හැබැයි ඔයාගේ හිත
වෙනදට වඩා ගොඩක් කුණු වෙනවා, ගොඩක් රිදෙනවා. ඉතින් ඒ ප්‍රශ්න ගැන ඒ කෙනා මොකක් හරි ඔයාට කියන ප්‍රශ්න ගැන ඔයා නිතර කල්පනා කරනවා. එහෙම දෙයක් ඔයාට ඔන්න මේ මාසෙදි සිද්ධ වෙන්න පුළුවන්. ඒක සමහරට ඔයා නිකන් ෂොක් එකක් වගේ, ඒ කියන්නේ එහෙම වෙන විදියේ ප්‍රශ්නයක් වුණත් වෙන්න පුළුවන්. කොහොම හරි කියන දෙයක් නිසා තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාට කියන්න ඕන මුලින්ම ඕනවට වඩා සංවේදී වෙන්න යන්න එපා කියලා. මොකද එහෙම වුණොත් තමයි දැන් කවුරු හරි කියන දෙයක් නිසා ඔයාට ඒක ඔලුවට වැදිලා ඔයාගේ හිත ටිකක් රිදිලා හිත උණු වෙලා අර කලින් කිව්වා වගේ සමහරට තමන්ගේ අතේ තියෙන කෙනා උදව්වක් ඉල්ලුවොත් තමන්ගේ අතේ තියෙන වටිනම දෙයක් වුණත් දෙන්න හිතෙන තරමට එහෙම වෙන්නේ. ඒක සමහර විට ඒ කෙනාට උදව්වක් වෙන්නත් පුළුවන්. නමුත් අර බොරුවට ඔයා කල්පනා කරලා එහෙම ෂොක් වෙලා එහෙම ඉන්නවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒක ඔයාට එච්චර හොඳ නෑ. ඔයා ඉතින් මොනවා හරි හොඳට ඔයාගේ දෙයක් කරගෙන ඔයාගේ වැඩක් කරගෙන ඉන්න කාලේ අර දෙයක්කට හිත රිදෙච්ච දෙයකට එහෙම නැත්නම් ඒ වගේ ෂොක් වෙච්ච දෙයකට කල්පනා කරලා ස්ට්‍රෙස් වෙනවා නම් ඒක ඔයාට හොඳ නැහැ. ඒක නිසා පුළුවන් තරම් හැම දෙයකටම ඕන දෙයටයි එපා දෙයටයි හැම දෙයකටම සෙන්සිටිව් වෙන්න යන්න එපා. අනිත් එක අනුන්ගේ ප්‍රශ්න ඕනවට වඩා ඔලුවට ගන්න එපා. තමන්ගේම කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණත් ඕනවට වඩා මේ දේවල් හැමදේම බැලන්ස් එකේ හිතන්න පටන් ගන්න. මොකද ඒකෙන් නැති වෙන්න ඔයාගේ බැලන්ස් එක නිසා ඔයාගේ හොඳ මොනවා හරි වැඩකට යොදවන්න තියෙන කාලය ඒකෙන් ඔයාට අපතේ යන්න පුළුවන්. ඉතින් ඒක නිසා එහෙම නැත්නම් අර කලින් කිව්වා වගේ වටින දෙයක් ඔයාට දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. කෙනෙක්ට උදව් කරන එක මම එපා කියන්නේ නෑ. අත්‍යවශ්‍ය නම් ඒ කෙනාට තමන්ගේම වටින දෙයක් වුණත් දීලා ඒ වෙලාවේ උදව් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් එතනින් එහාට අර කල්පනා කරලා ඕනවට වඩා තමන්ගේ කාලේ නාස්ති කරගෙන තමන්ගේ දේවල් බ්ලොක් කරගෙන එහෙම කරන්න එපා. ඒ එනර්ජි බ්ලොක් එකට එන්න දෙන්න එපා. ඔයා පොඩ්ඩක් ඔය ඕවර් සෙන්සිටිව් වෙන ගතිය චුට්ටක් කන්ට්‍රෝල් කරගන්න බලන්න. විශේෂයෙන්ම මේ ඉස්සරහ එන මාසෙදී. ඉතින් ඔන්න කන්ට්‍රෝලින් ගැන කතා කරනකොට දැන් තව දෙයක් තියෙනවා ඔයාට කියන්න. ඔයාට පොඩ්ඩක් පරණ දේවල් නැවත ළඟට එන විදිහේ පොඩි එනර්ජි එකක් ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔය දාලා ගියපු එක්ස්ලා එහෙම ණයෙත් කෝල් එකක් දෙන්න පුළුවන්. මෙසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් මේකේ නරක ප්‍රතිඵල විදියට වෙන්න පුළුවන්. හැබැයි එහෙමත් ඒ පැත්ත තියෙනවා. ඉතින් ඒ වගේ අයට ආයෙත් එන්න දෙන්න එපා. එක්ස් කියන්නේ එක්ස්. ඉතින් එයා අපේ ජීවිතේට ඕන නැති නිසානේ එක්ස් උනේ. ආයෙත් එහෙම මතක් වෙනවා නම් මෙච්චර කල් මතක් නොවි ළඟදිම මතක් වුණොත් ඒ දේවල් වලට ඔයා යන්න තු ඉන්නවා නම් ඔයාට ගොඩක් හොඳයි. හැබැයි පරණ දේවල් වලින් ඔයාට ලොකු වාසියකුත් සමහර විට වෙන්න පුළුවන්. ඒක මේ විදිහට වෙන්න පුළුවන්. සමහර විට ඔයා මොනවා හරි දෙයක් ගොඩක් නැති වෙලා හොයපු දෙයක් ඔයාට හම්බෙන්න පුළුවන්. අන්න ඒ අතින් වාසියක් ඔයාට වෙන්න පුළුවන්. සමහරට වටින කියන දෙයක් වෙන්නත් පුළුවන්. ඒක ඔයාට ගොඩක්ම අත්‍යවශ්‍ය දෙයක්. ඔයා දාපු තැනක නැති වෙලා ඔයා හොයලා හැබැයි අර පරණ මතකේ ඔයාට එනවා. එතකොට ඔයාට මතක් වෙනවා මම මෙතන නේද දැම්මේ කියලා ඔයාට අන්න ඒක හොයාගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයා සල්ලි අරන් තියපු තැනක් ඒ වගේ ඉතින් ඔයාට එහෙම නැත්තම් ඔයා දීපු දෙයක්. මේක තමයි හොඳම දේ. ඔයා කාට හරි ණයක් වගේ මුදල් වලින් මොනවා හරි උදව්වක් එහෙම කළා ඒ කෙනා නිකන් ඒක අමතක වෙලා වගේ හිටියා නම් සමහර විට ඔන්න ඒ වගේ දෙයක් වුණත් ඒ අයට ඔන්න මතක් වෙන්න පුළුවන් මේ ඉස්සරහින මාසෙදී. ඒ මතක් කළා සල්ලි ගත්තාම සමහර විට ඔන්න රිටර්න් කරන්නත් ඉඩ තියෙනවා කියන එක කියන්න ඕනේ. ඉතින් වාසිපැත්ත තියෙනවා. අපි වාසිපැත්ත ගැන හිතමු. අර ඔයාට එච්චර හොඳ නැති පැත්ත තමයි අර ඔයාගේ පරණ එක්ස්ලා ඔයාව හොයාගෙන එන එක. ඉතින් ඒකට එච්චර යන්න එපා කියලා කියනවා මම. ඒ ගැන හිතන්නවත් නැතුව ඉන්නවා නම් හොඳයි ගොඩක්. ඉතින් ඕක තමයි කන්ට්‍රෝලින් කියන දේ අන්නේ වෙලාවෙදී අදාළ වෙනවා. ඔයා කන්ට්‍රෝල් එකේ හිටියොත් ඔය පරණ අනම්මනම් බහුබූත වගේ ඔලුවට එන එක චුට්ටක් නවතිනවා. එක්ස්ලා විතරක් නෙමෙයි අර පරණ සිද්ධි වුණත් ඔය පරණ දේවල් මතක් වෙන එකෙන් පරණ දේවල් ඔයාට ඇදගන්න එකෙන් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ පරණ දේවල් පරණයි ඒව ඕනේ නැහැ. හැබැයි අර වාසියක් වෙන දෙයක් මතක් වුණොත් ඒ දේ ඔන්න ඔයා අරගන්න. ඒක ඔයාට හොඳ දෙයක්. ඉතින් ඒ වගේම ඔන්න මේ වෙලාවේ
මේ වීඩියෝ එක බලන වෙලාව වෙන්න පුළුවන්, මේ ඉස්සරහා මාසේ වෙන්න පුළුවන්, මාසේ පුරාම වෙන්න පුළුවන්. ඔයාව කෙනෙක් බලනවා, දැනුත් බලනවා වෙන්න පුළුවන්. ඔයාගේ දිහා බලනවා, ඔයාගේ ෆොටෝස් බලනවා, ඔයාගේ පෝස්ට් බලන්න පුළුවන් සෝෂල් මීඩියා වලින්. එහෙම නැත්නම් සමහරට ඔයා යන මගදී ඔයාව දකින්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා ඔයාට ගොඩක් කැමති වුණත් එයා කියන්නේ නෑ ඔයාට කැමතියි කියලා. හැබැයි ඔයා බලනවා ඔයාගේ දේවල්, ඔයාගේ ෆොටෝස්, ඔයා ගොඩක් වෙලාවට ඔයා ස්ටේටස් එකක් දාන එකම බලන් ඉන්න පුළුවන්. නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඔයා දිහා බලනවා, හරිම ඉන්ට්‍රෙස්ටින් ඔයාට, හරිම කැමති ඔයාට. හැබැයි ඉස්සරහා මාසේ නම් කියන්නේ නැහැ. නමුත් මේ නොවැම්බර් මාසේ මං කිව්වා මේ වීඩියෝ එක කරන්න මේ 11. ඉතින් අද ඉඳන් එයාගේ ටිකක් ඔයාට තියෙන ආකර්ෂණය අද ඉඳන් දැන් මේ මොහොතේ බලනවා වෙන්න පුළුවන්. හැබැයි අද ඉඳන් එයාගේ තියෙන ආකර්ෂණය වෙනදටත් වඩා මේ මාසය ඇතුළත වැඩි වෙනවා. හැබැයි කියන එකක් නම් නෑ ඔයාට කැමතියි කියලා. ඊට ඉස්සරහදී සමහරට කියන්න පුළුවන්. හැබැයි මේ මාසය ඇතුළත නම් මේ ඉස්සරහ මාසේ ඇතුළත මේ එන මාසයක් ඇතුළත කියන එකක් නම් නැති වෙයි ගොඩක් වෙලාවට. ඉතින් මේක බලන ගෑන් ළමයි පිරිමි ළමයි ඕගොල්ලෝ පුළුවන් තරම් ඔයගලන්ගේ නැචරල් ලුක් එක කීප් කරගන්න. එතකොට නැචරල් ලුක් එක තියාගන්න බලන්න. මං කියන්නේ මේකප් දාන්න එපා කියලා. මොකක් හරි ඔකේෂන් එකකට මේකප්ස් ඒ වගේ දේවල් ස්ටයිල්ස් පාවිච්චි කරන්න. හැබැයි පුළුවන් තරම් බලන්න. මොකද ලොකු ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා වගේ නැචරල් ලුක් එකට. ඔයාට හොඳ පාර්ට්නර් කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හොඳ ඔපචුනිටි එකක් මොඩලින් වලට, එහෙම නැත්නම් ඇක්ටර් කෙනෙක්, ඇක්ට්‍රස් කෙනෙක්ට ඒ වගේ ඔයාගේ නැචරල් ලුක් එක නිසා ඒ වගේ දේවල් වලට තෝරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ඉන්ටර්විව් එකට ෆේස් කරත් ඔයාගේ ලුක් එක නිසා ඔයාට ලොකු වාසියක් වෙන්න පුළුවන්. හැබැයි මේකප් ආටිෆිෂල් ස්ටයිලින් ලුක් එක නෙමෙයි. ඔයාගේ නැචරල් ලුක් එකට ලොකු chance එකක්, ලොකු ආදරයක්, ලොකු ආකර්ෂණයක් ඔයාට හම්බෙන්න තියෙනවා. මේ ඉස්සරහා මාසෙදී මේ ශක්තියත් එක්ක ඔයාට ලොකු ආකර්ෂණයක් ඇති වෙනවා. ඉතින් පහසුවෙන් ඔයාට ආදරයක් ලබා ගන්න හිතන් ඉන්නවා නම් ඉතින් පොඩ්ඩක් මේන්ටේන් කරලා බලන්න ඔයාගේ නැචරල් ලුක් එක. හැබැයි ග්ලෝ අප් එකක් ගැන හිතන්න. ඒක නොකර ඉන්න එපා. ඔයාගේ සෙල්ෆ් කෙයා ගැන හිතන්න. ෆේෂියල් එකක් ඒ වගේ දේවල් කරන්න. ලස්සනට ඉන්න, පිරිසිදුවට ඉන්න. ඒවා කරන්න. අර නැචරල් ලුක් එක ආටිෆිෂල් කරගන්න නැතුව ඒ දේවල් කරලා ලස්සනට ඉන්න. ඒ ලස්සන ගොඩක් අය අගය කරන්න පුළුවන්. ඔයාට ඉස්සරහා මාසෙදී මේ දේවල් වලට ලොකු වටිනාකමක් හම්බ වෙනවා. ඔයාගේ ස්වභාවික ලස්සනට ලොකු වටිනාකමක්, ලොකු තැනක්, ලොකු ආදරයක් ඔන්න හම්බ වෙන්න තියෙනවා. ඉතින් ඒ වගේම ගොඩාක් හොඳ දෙයක්. ඔයාට වඩා වැඩිමල් අයගෙන් ඔයා කරන දෙයකට ඉස්සරහා මාසෙදී මොනවා හරි අලුතින්ම පටන් ගන්න දෙයකට ඔයාට ලොකු ආශිර්වාදයක් හම්බ වෙනවා. එතකොට එහෙම නැත්නම් ආරක්ෂාව, ප්‍රොටෙක්ට් එක, එතකොට යාගලගේ උදව්ව, ඒ දේවල් ඔයාට හිතවත්, ඔයාට වඩා වැඩිමහල් අයගෙන්, ඔයාගේ පවුලේ වෙන්න පුළුවන්, සමහරට යාළුවෙක් වුණත් වෙන්න පුළුවන්, ඔයාට වඩා වැඩිමල් ටිකක්, ඔයාට වඩා මැචුවර්ඩ් කෙනෙක්ගෙන් ඔයාට ලොකු උදව්වක්, ඔයාට ලොකු ආශිර්වාදයක් හම්බ වෙනවා. ඔයාට හොඳ බ්ලෙසින්ස් ඒගොල්ලෝ ගෙනත් දෙනවා. ඉතින් ඒ දේවල් සාර්ථක කරගන්න මේ මාසෙදී හම්බෙන බ්ලෙසින්ස් ගොඩක් වැදගත්. ඒක නිසා පුළුවන් තරම් අනිත් අයගේ හිත දිනාගෙන ඉන්න බලන්න. ඉතින් ඔයාගේ දේවල් සාර්ථක කරගන්න ওই බ්ලෙසින්ස් වලින් ලොකු ශක්තියක් ඔයාට හම්බ වෙනවා. ඔයාගේ වටේ මේ ආශිර්වාද නිසා ලොකු ශක්තියක් එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාගේ හිත විතරක් නෙමෙයි, ඔයාගේ දේවල් කරගෙන යන්නත් ඔයාටත් ලොකු ශක්තියක් හම්බ වෙනවා. ඉතින් ඒ දේවල් ලබා ගන්න කියලා ඉල්ලනවා. ගොඩක් වෙලාවට ඉතින් එයාගේ හිත දිනාගෙන හැම කෙනාම ෂේප් එකේ තියාගෙන ඔයාගේ වැඩ ටික කරගෙන යන්න කියලා කියනවා. ඉතින් ඔන්න ඔය විදියයි ඔයාගේ ඉස්සරහා මාසය. ඇත්තටම හොඳ දේවල් ගොඩක් තියෙනවා. නරක දේවල් වලින් ඈත් වෙන්නේ කොහොමද කියලාත් මං හිතන්නේ. මං ගොඩක් දුරට ඔයාලට කිව්වා. ඉතින් ඒ දේවල් පුළුවන් විදිහට ෆලෝ කරලා ඔයාගේ මේ ඉස්සරහා එන මාසේ ගොඩක් හොඳ කරගන්න. ඉතින් මම මේ වීඩියෝ එක කරා අද 11 කරා. ඉතින් ඔයාට පුළුවන් අද මේ පටන් ගන්න පෝටල් එකට අදාළ ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්න. සෙලෙස්ටියල් යලි බල නැංවීමේ ස්පෙල් එක අරගන්නත් පුළුවන්. ඔයාට කැමති නම් ඒකට අදාළ
මෙසේජ් දාන WhatsApp නම්බර් එක මම පහලින් දාන්න. ඒකටත් ඔයා කැමති නම් ඒක අරගන්න පුළුවන්. නොවැම්බර් 30 වෙනකම්ම මේකේ ශක්තිය පවතිනවා. ඉතින් ඒකෙන් ඔයාට කැමති නම් ප්‍රයෝජනයක් අරගන්න පුළුවන්. ඉක්මනටම මේ වගේ හොඳ වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් subscribe කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා කියලා ඉල්ලනවා. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාට ගොඩක් ස්තුතියි.